එක් සමයක බුදුරජාණන් වහන්සේ ලේනුන්ගේ අභය භූමිය වූ වේළුවනාරාමයේ වැඩ සිටිසේක. එකල්හි සැරියුත් මුගලන් දෙනම වැඩ සිටියේ රජගහනුවරට යොදුන් ගානක් ඈතින් තියෙන විශාල වශයෙන් පරවියන් ගැවසෙන අහස් අංගනය නම් වූ කපෝත කන්දකාරාමයේ. එක් දිනක් සඳපායා ඇති රාත්‍රියක සැරියුත් මහරහතන් වහන්සේ එලිමහනේ සමාධි සුවයෙන් වැඩ සිටිසේක. මේ අතරේ උතුරු දිශාවේ ඉඳන් දකුණු දිශාවට යන භයානක යක්ෂයෝ දෙන්නෙක් අහසේ ගමන් කරමින් සිටියේ. පේනවා නේද අර දිලිසෙන තට්ටේ? මට ඒකට මහා පහරක් ගහන්නමයි හිතෙන්නේ. ඕක හිතුවට කමක් නෑ මිත්‍රය. හැබැයි කරන්න නම් එපා. ඔය ඉන්නේ මහා දෙදවත් අතිශය සිල්වත් උත්තමයෙක්. නෑ මට ගහන්නමයි හිතෙන්නේ. එපා. ඕක කරන්න එපා. ඔය වැඩ ඉන්නේ මහානුභාව සම්පන්න සැරියුත් මහරහතන් වහන්සේ. අනිත් යක්ෂයා එපා කියද්දී පහර එල්ල කරා. ඔහු එවලෙම පිච්චි අපායට ඇදගෙන ගියේය. පින්වත් සාරිපුත්‍රයන් වහන්සේ, ඔබට සුවසේ වසන්න හැකිද? පහසුවෙන් ඔබට ඉන්න පුළුවන්ද? ඔව් මොග්ගල්ලාණන් වහන්සේ, මට එහෙම අපහසුතාවයක් නැහැ. හැබැයි මගේ හිස නම් ටිකක් රිදෙනවා. සාරිපුත්‍රයන් වහන්සේ, දැන් ටික වෙලාවකට කලින් ඔබට යක්ෂයෙක් ඇවිල්ලා පහර දුන්නා. මොග්ගල්ලාණන් වහන්සේ, යක්ෂයෙක් තියා මම නම් පාංචු පීශාවකයෙක්වත් දැක්කේ නැහැ. ඇත්තටම සාරිපුත්‍රයන් වහන්සේ, ඔබ මහත් ආනුභාව සම්පන්නයි. මහත් ආශ්චර්යයි. ඔබ මේ මාරාන්තික පහර කොහොම දරාගත්තද? මේ පහර ඇතකුට එල්ල කරා නම් ඒ ඇතා පොළොවට එරී යන්න තරම් ඒ පහර බලවත්. මහාමේරු පර්වතයට එල්ල කරා නම් මැටි මුට්ටියකට ගැහුවා වගේ කෑලි කෑලි වලට කැඩී යනවා. හරිම ආනුභාව සම්පන්නයි. ඇත්තටම පින්වත් මොග්ගල්ලාණන් වහන්සේ, ඔබ වහන්සේත් මහා ඉර්ධිමත්නි. මම නොදැක්කත් මේ අවස්ථාවේදී ඔබ වහන්සේ මහා යක්ෂයෙක් දැක්කා. ඔබ වහන්සේත් මහා අනුභාව සම්පන්නයි. මෙසේ මේ සැරියුත් මුගලන් දෙනම ආනුභාවයන් ගැන වර්ණනා කරමින් සිටින අතරතුර රජගහනුවර වේළුවනාරාමයේ වැඩ සිටින බුදුරජාණන් වහන්සේ මේක දිවකණින් අසා සිටියේ. මාගේ සැරියුත් මුගලන් දෙනම මොනතරම් නිහතමානීද, මොනතරම් ආශ්චර්ය, මහානුභාව සම්පන්න